කොහොමද ශ්වේතගේ ඇඟින් මෙච්චර ලේ ගොඩක් ගියේ? ඔගොල්ලෝ මෙච්චර වෙලා මොකද කරේ? අඩු ගානේ තුවාලෙන් ලේ ගලනකොට රෙදි කෑල්ලක් තියලා තුවාලේ තද කර ගන්නවත් තිබ්බනේ. අපි කලබලයට තුව අරගෙන ආව මිසක් ෆස්ට් එයිඩ් දෙන්නවත් මතකුන්නේ නැහැ ප්‍රොෆෙසර්. ශ්වේතගේ හිමොග්ලොබින් 13ක් තියෙන ඕන එක දැන් තියෙන්නේ 5යි. අඩුම ගානේ ලේ පයින් 4ක් 5ක්වත් දෙන්න වෙනවා. බැරි වෙලාවත් ලේ ගැලීම නතර වුනේ නැත්තම් සමහර වෙලාවට ලේ පයින් 15ක් 20ක් දෙන්නත් වෙන්න ඉඩ තියෙනවා. තවමත් දුවගෙන් බ්ලීඩ් වෙනවද ડોක්ටර්? නෑ. දැනට නම් කකුලෙන් ලේ ගලන්නේ නෑ. හැබැයි එයාගේ ඇඟින් ගිය ලේ ටික ඒක අපි අපහු දෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ ජීවිතය අනතුරේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි දිගින් දිගටම මෙහෙම ලේ දීගෙන යනකොට එයාගේ ඇඟේ ලේ කැටි ගැහිම ආයිත් දුර්වල වෙන්න පුළුවන්. ඒකට වෙන කරන්න දෙයක් නැද්ද ප්‍රොෆෙසර්? තියෙනවා. ශ්වේතට හොඳින්ම ගැළපෙන ලේ හොයලා අලුත් ලේ හොයලා ඒවා සෝදලා ශ්වේතට දෙන්න තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට මේ වගේ අලුත් ලේ අපේ ලේ බැංකුවල හිඟ වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි මොකක්ද කරන්නේ ප්‍රොෆෙසර්? එහෙම වුණොත් ඉතින් කරන්න තියෙන්නේ ගැළපෙන ලේ හම්බ වෙනකල් හොයන එක. ප්‍රොෆෙසර් තාත්තා හිටියට මගේ ලේ මගේ දරුවට ගැලපෙයි. දුවගේ ජීවිතේ බේරගන්න මගේ ලේ මගේ දරුවට දෙන්න ડોක්ටර්. ඔච්චර ලේ ප්‍රමාණයක් දෙන්න ගියොත් ඔයාගේ ජීවිතේත් අනතුරේ. අනික ඔයා හිටිය අසනීප තත්ත්වයේ හැටියට මෙහෙම ලේ දෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි මිස්ටර් මෙන්ඩිස්. මගේ ජීවිතය ගැන හිතන්න ඕනේ නැහැ ડોක්ටර්. මට ඕනේ මගේ දරුවගේ ජීවිතේ බේරගන්න. මේ වගේ වෙලාවක මිස්ටර් මෙන්ඩිස් ඔය කරපු යෝජනාව ගැන මම බොහොම සන්තෝෂයි. අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා. Cross your fingers. Sit tight. අපි බලමු.